සියලු දෙනාම අපේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ Google site එක නිර්මාණය කර ගන්න ආකාරය. අපි මුලින්ම web browser එක open කරගන්නවා. ඊට පස්සේ ඒක වල search කරගන්න ඕනේ Google site කියලා. යාළුවනේ mouse cursor එක පොඩ්ඩක් පෙන්වන්න වීඩියෝ එකේ record කරපු software එකේ භාගයක් ඒක ගැන පොඩ්ඩක් අසල ගන්න ඉල්ලනවා. අපි ඔය වගේ සර්ච් කරලා එන්ටර් පාරක් දාපු ගමන් මේ වගේ අපි ගෙනියනවා. මේක වලට පළවෙනිටම තියෙන එක බලන්න. ඔයාලටත් අපේ channel එක අලුත් කෙනෙක් subscribe කරලා එකතු වෙන්න. අපි මෙතනින් කලින් හදපු ටෙම්ප්ලේට් උත් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට කලින් අපි Google account එකක් මේකට select කර ගන්න ඕනේ. මම මෙතන register කරලා තිබ්බේ. අර Google account එකක් තා register වෙන්න. ඔයාලා පේනවා දකුණු පැත්තේ උඩ තියෙනවා මම account එකක් දීලා ඒ වගේ ඔයාලත් account එක email එකයි password එක දාලා login වෙන්න. අපි blank site එකක් තමයි select කර ගන්න ඕනේ. ඊට පස්සේ අපෝ ආයෙ reload වෙනවා page එක. ඔන්න ඔය ආකාරයටම ආන්නේ අපිට අපි හදන page එකේ නම තමයි දාන්න කියන්නේ. අපි නම දාමුද? ඔතන කලින් text එක කපන්න ඕනේ මම. ඔතන තියෙන ඒ text එක කපලා ඉන්න ඕනේ. මම මෙතන ගහ ගන්නවා free academy කියලා. image එකක් upload කරන්න පුළුවන්. ඔතන upload කියලා ලැබුවොත් පරිගණකයේ තියෙන image එකක් තමයි එන්නේ. select කියලා බපුවාම අපිට අන්තර්ජාලයෙන් භාගත කරලා දාන්න පුළුවන් පහසුකම තියෙනවා අපිට මෙහෙම කරද්දී. අපි එබාගත්ත select එකවා දැක්කා. ඒක වලට පේනවා Google image කියලා. එහෙම එතනින් ගියොත් තමයි අපිට search කරලා image ගා ගන්න පුළුවන්. search කරලා image හොයා ගන්න පුළුවන්. නැත්නම් අපිට යටට scroll කරලා තමයි image හොයාගන්නේ. ඔයාලට පේන උඩම තියෙන search in Google image කියලා. මම එතන search කරගන්නම්කෝ YouTube කියලා. image අන්තිමට HD කියලා ගහගන්න. ඔතන හොඳට quality wallpaper අපිට ගන්න පුළුවන්. ඊපස්සේ මම එන්ටර් පාරක් දානවා. මම ඊට පස්සේ පින්තූරයක් හොයාගන්නවා. දැන් ගැලපෙන image එකක් scroll කරලා බලමු අපි වැඩක් මම මෙතන පින්තූරයක් එතන insert කියන එක බලා ගන්නවා. ඊට පස්සේ ඔය ආකාරයට අපිට image එකක් display වෙනවා වලට පේනවා. text color එක පොඩ්ඩක් මම මාරු කරගන්නවා. bold කරගත්තා වල දැක්කා. text color එක අපි කහ පාට හොඳයි වගේ නේ යාළුවනේ. කහ පාට දෙමුද? හරි යාළුවනේ දැක්කා. ෆොන්ට් එක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා බැලුවේ. සිංහල නම් නෑ යාළුවනේ. මම සිංහල බැලුවා සිංහල ෆොන්ට් තිබ්බේ නෑ. මම ඉතින් දාගන්නවා ඔය අකුරු තියෙන එක. මම මගේ නම ටයිප් කරගත්තා. සෙන්ටර් කරගන්න ඕනේ යාළුවනේ. ඔයාලා ඉන්න එකේ ප්ලීස් සෙන්ටර් දාලා ඒකේ කලර් එක අපි ඒකේ ෆොන්ට් එක පොඩ්ඩක් සයිස් එක වැඩි කරගත්තා. ඉටලිට් කරගත්තා. කලර් එක මාරු කරගන්න. කළු පාට කැතයි.
ඉවර පාටක් හොයමු කොළ පාට හොඳයි වගේ මම උතන ඉන්ට සයිඩ් නියම් එතන නිකන් කැමති එකක් දාගත්ත හැකි අපි එතන පින්තූරයක් අප්ලෝඩ් කරගමු මම YouTube channel එකේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා අපි ඔය වෙබ්සයිට් එකේ අපි page ගණනාවක් හදනවා home tab about tab මෙතන අපි දාන එකේ tab ඔක්කොගෙම පෙන්නනවා උදාහරණයක් home tab එකේ about tab එකේ යාගේ tab අපි හදන site ඔක්කොගෙම පෙන්නනවා මෙතන alternative text එකක් ගන්නවා ඒ කියන්නේ ස්පීඩ් නැති අය reading mode එකෙන් කියන්නේ එතකොට අපි මෙතන තියෙන ෆොටෝ එක යාලා read කරනකොට ඕම අපි උතන දාන එක තමයි කියවන්නේ අපි ඊට පස්සේ මේ close කරමු මම එතෙන්ද නමක් දා ගන්නවා එතන දාගමු අපි free academy කියලා අපිට ඒකේ නම් ටෙක්ස්ට් එකේ සයිස් එක අනම්මනම් මොකුත් වෙනස් කරගන්න බෑ කලර් එක අපි දැන් බලමුද මේකට page එකක් එකතු කරගන්න කොහොමද කියලා අපි page එකක් එකතු කරගන්න ආකාරය බලමුකෝ අපි මේ පැත්තේ දකුණු පැත්තේ ගිහලා උඩ තියෙන page button එක new page ඔබලා මම about tab එක දාගන්නවා දැන් දිනවා එතකොට අපිට home tab එකේ about tab එක දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන් මෙතන ආවල පේනවා අපි හදන පිටුවේ දකුණු පැත්තේ කෙරවලේ තමයි එක තියෙන්නේ අපිට මේක වම් පැත්තේ ගත්තා ඒකේ සයිඩ් එකට මම සයිඩ් එකට ගත්තවල දැක්කා එතකොට අපිට ඉදිත් අර ඩොට් ඉදිතුන ඔබ කොහොමද අපිට ඒකෙන්නේ home about අපි එතන ටැබ් ගණනාවක් හැදුවොත් ඒ ටැබ් ඔක්කොම අපිට ඔතන බලා ගන්න පුළුවන්. දැන් අංගෝ ඉන්සර්ට් එකට ආයේ වෙනම පරිගණකයේ තියෙන ඉමේජ් එකක් අපි නිකන් දාගන්න ඕනේ. ඒකෙත් අප්ලෝඩ් කියන එක. ක්‍රියේට් කියලා ලැබුවා නම් අපි අන්තර්ජාලයෙන් බාරගත කරගන්න. මම මෙතන දැන් සතියකට ඉස්සර කලින් දාපු වීඩියෝ එකේ thumbnail එක ගන්නවා. ඔය ටෙක්ස්ට් බොක්ස් එක ගත්තා දැක්කා. ඒක එඩිට් කරගන්නදී හරි සරලයි නිකන් වර්ඩ් එකේ අපි වැඩ කරගන්නවා වගේ. අපි උතන දාගමු how video එකේ topic එක how to install Windows 10 in Visual 5 step by step බලමු බටන් එකක් අපි දාගන්න. ඉතින් බටන් එක ක්ලික් කරලා වීඩියෝ එක බලන්නේ නේ. අපි ඔය පැත්තේ තියෙනවා වගේ බටන් කියන එක වහගෙන ක්ලික් කරගන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ link එක copy කරන් තියාගත්තේ. ඒ link එක මම paste කරලා අපි නම දෙන්න ඕනේ. අපි දෙමු click with watch video. ඒ බටන් එක යටට ආවේ මම එකත් අතන උඩින් දා ගන්නවා ඒක අපි ඔතනම තියමුනේ ඔව් බලන්න අපේ YouTube channel එකේ තියෙන වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරගන්න ආකාරය බලමු අපි ඒකට යන්න අපි එතන YouTube කියන එකට මම මෙතනින් දා ගන්නවා මේ බයික් එකකට ෆෝන් charger එකක් හයි කරගත්ත වීඩියෝ එකක් තියෙනවා අපි තව එකක් දාගමු මේ ආකාරයට YouTube කියන එකට යන්න දැන් දානවා මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක ඒක ඇත්තම කිව්ව කාමරයකට ලයිට් එකක් හයි කරගන්න ආකාරය තියෙන්නේ ඒක අපි උඩට ගමු watch video text box එකක් ගත්තේ අපි ඒක උඩට ගමු වීඩියෝ දෙකට උඩට ඔහොම mouse එක අරන් එල්ල දාගන්න තියෙන නිකන් හරි ලේසි වැඩක් text එක අපි ඕකම තියමුද
20ක් විතර දාලා එලයින් එකේ සෙන්ටර් කරලා කලර් එක නම් මාරු කරන්නේ නැහැ මම. බෝල්ඩ් කරලා ඉටරේට් කරලා කලර් එක මාරු කරාම කැතයි වගේ. ඊගෙන මම ආයි කළුම රතු දාගත්තා. ෆ්‍රොන්ට් එකේ ඉම්පැක්ට් ඒක කැතයි. බොඳයි වගේ. නිකන් ෆ්‍රොන්ට් එකක් දාගම සල් ටයිම්ස් නිව් රෝමන් වගේ. ඉතින් යාළුවනේ අද අපේ එපිසෝඩ් 1 එක තමයි Google site design කරගන්න එකේ ගියේ. අපි එපිසෝඩ් 2 එකනොත් එන බලාපොරොත්තුෙන් අපි සමගා මේක පබ්ලිෂ් කරන ආකාරයත් බලමු. පබ්ලිෂ් කරද්දි මේ යට තියෙනවා මම ඒක ඕනෙත් දන්නේ නැහැ. මම ඒක ගහලා බලන්නම් කොහොමදත්. එහෙම ගහලා අපිට අර එලී ගහලා බලමු අපි ගහලා ප්‍රිය කරමු කියලා. නෑලු ඇත්තටම මම වීඩියෝ එක කරද්දී පොඩි වැරදීමක් කරලා තියෙන්නේ. ඔක ඕනේ නෑ. ඒක අපි සර්ච් කරනකොට ඒක ගහලා සර්ච් කරන්න ඕනේ. අපිට නිකන් මෙතන ප්‍රිය කරමු කියලා දෙන්න පුළුවන්. හැබැයි කවුරුත් දාලා නැති වෙන්න ඕනේ. මොකද අනන්‍ය නමක් වෙන්න බෑ. මේ වෙනකොට කවුරුත් දාලා නැති විදිහේනවා නමක් මෙතන හදාගන්න. මම මෙතන අන්ඩර්ස්කෝර් එක දාලා කට්ටින් ඉන්න තමයි අපිට මේ නම කලින් දාලා නැහැ වගේ. මේ ඔයාලට පේනවා යට ඒ බොක්ස් එකට යටින් මේ පේනවා. පබ්ලිෂ් කියලා. දැන් අපිට මෙතනින් view publish slide බලුවා හැකි. අද වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරලා comment කරන්න. අපි අදට ගිහින් යනවා. සුබ දවසක් වේවා. ඔයාලා අපේ channel එක තාමත් අලුත් කෙනා subscribe කරලා එකතු වෙන්න තාම subscribe දාලා යන්නේ තාම සුළු ප්‍රමාණයක් තමයි 580ක් ඉන්නවා. මේ 530ක් ඉන්නවා මේ වීඩියෝ කාලට එඩිට් කරනකොට සමහර ක්‍රම එක අප්ලෝඩ් කරනකොට වෙනස් වෙන්න පුළුවන්.